ධනුෂ්ක අපි දැන් මොකද කරන්නේ? මට මොකුත් හිතාගන්න බෑ. අපි දැන් පැනලා යමු. පැනලා යන්න. ඔව්. කොහේ කියලා පැනලා යන්නද? කොහේ හරි. ඔළුව හැරුණොත්. මට තාම හරියමන් රස්සාවක් නැහැ. ගෙදර 1000 ප්‍රශ්න. අපි කොහොමද ජීවත් වෙන්නේ? ඇයි? ඔයා මට ආදරේ නැද්ද? ඒක මට වඩා හොඳට ඔයා දන්නවනේ. එහෙනම් ඉතින් අපි පැනලා යමු. මොකද ඉතින් අපේ ගෙදරින් නම් ඔයාට කවදාවත් කැමති වෙන්නේ නැහැ ධනුෂ්ක. අපි තව පොඩ්ඩක් ඉවසමු. අඩුම ගානේ මට රස්සාවක්වත් හම්බෙනකම්. ඔයාට රස්සාවක් හම්බෙනකන් ඉඳලා ඔයාගේ ගෙදර ප්‍රශ්නත් ඉවරනකන් හිටියොත් මම තව ජීවත් වෙලා ඉඳීද කියලා කියන්න දන්නේ නැහැ ධනුෂ්ක. අග්ගයා. විකාර කියවන්න එපා. මම ගෙදරින් ආවේ ආපහු ගෙදර යන්න නෙමෙයි. ඔයත් එක්ක එක ගෙදරක ජීවත් වෙන්න. වාක්‍ය. කන්දක් උඩ පැල්පතක් හදාගෙන ලුණුයි බතුයි කන චරිත ඉන්න නවකතා පොත්වල විතරයි. මගේ අම්මා සනීප නැහැ. තාත්තා නැහැ. අක්කල දෙන තාම කසාද බඳලත් නැහැ. මට වියදම් කරන්නේ තේ දෙන්න ගාමන් ගියේ. නංගි තාම ඉස්කෝලේ යනවා. මං ඉගෙන ගත්තට මට හරියමං රස්සාවක් නෑ. හදිසි තීරණ අරගෙන ඔයාගේ ජීවිතය අපායක් කරන්න මට බෑ භාග්‍යය. එදාට ඔයාට ඔයා ගැනම දුක හිතේ. මං ගෙදරින් ආවේ හැමදේම අතහැරලා ඔයා ගැන හිතලා ධනුෂ්ක. හැබැයි ඔයා මං ගැන හිතලා නැහැ. කමක් මං යනවා. භාග්‍යය. කලබල වෙලා මෝඩ තීරණ ගන්න එපා භාග්‍යය. මට තව ටික කාලයක් දෙන්නකෝ. මට දෙන්න තව කාලයක් ඉතුරු වෙයිද කියලා කියන්න දන්නේ නැහැ ධනුෂ්ක. හැබැයි බය වෙන්න එපා. මම මැරෙන්නේ. හෙට ජීවත් වෙයි. හැබැයි මැරිච්ච කෙනෙක් විදියට. සර් ඕක අමාරුවෙන් සර් එක ෆයිල් එකක් හොයාගත්තා. සර් බලාගෙන සර් ඕකේ නයි පොලුංගු පණිද්දක් නැහැ. සර් තාම නයි කරන්න ඕන. හරියට මම කතා කරන්න.
ගන්න. ඉස්සර කැල්ල ඕනේ. ඉස්සර වගේ මට ධනුෂ් කියලා කතා කරන්න. ඒ ඉස්සර දැන් ඔයා මගේ බොස් නේ. අපි වෙන් වෙලා මාස 3කට පස්සේ මට පත්වීම හම්බුණා. මට මුලින්ම පත්වීම හම්බුනේ අම්පාරට. මට පත්වීම හම්බුනේ ගාම මම මුලින්ම කරේ වාව හොපේ. ඒ වෙනකොට ඕගොල්ලෝ ගෙවල් විකුණලා එහෙන් ගිහිල්ලා. සමහර විට ඔයාගේ ජීවිතයට අවාසනාවක් ගෙනාවේ මං වෙන්නේ. ඔයා දන්නවනේ මම පොත් කියවුවට ඔය බොළඳ නවකතා පොත් කියවන්නේ නැහැ කියන්නේ. මම අවුරුදු 4ක් අම්පාරේ වැඩ කරාට පස්සේ මට ප්‍රොමෝෂන් එකක් එක්ක ගම්පාර ට්‍රාන්ස්ෆර් එකක් හම්බුණා. අක්කල දෙන්න බැන්දා. අම්මා නැති වුණා. ඩංගි දැන් කැම්පස් එකේ. ඒ කියන්නේ දැන් ප්‍රශ්න ඉවර වෙලා. ජීවත් වෙනවා කියන්නේ හැමදාමත් ප්‍රශ්න වලට උත්තර හොයන එක. හරි. දැන් මට ඔයාගෙන කියන්නකෝ. මං එදා කිව්වා වගේ මම මැරුන්නේ. මං ජීවත් වුණා. හැබැයි මැරුණ කෙනෙක්